හායි යාළුවනේ ඔයාලට කොහමද? ඔන්න ඉතින් අද අපි ආවේ ලස්සන සන්ෆ්ලවර් පාක් එකක් බලන්න. බලන්නක ළමයි ඉතින් මේ ජපානයේ හිමවර කියලා තමයි ඉතින් මේ මල් වලට කියන්නේ. ජපානයේ ඉතින් මෙන්න මේ වගේ අගෝස්තු සැප්තැම්බර් කියන කාලවල වල තමයි ඉතින් මේ හිමවර මල් පිපෙන්නේ. මේ මල් ඉතින් ඇත්තටම කිව්වොත් මෙතන ඉතින් ලොකුවට වගේ තිබුණා. අපි ගියේ තවත් තැන් වගේක් තිබ්බ. එතන නම් ඉතින් මේ තරම් දුරට මේ මල් පිපිලා තිබුණේ නැහැ. බලන්නකෝ ඉතින් මටත් වඩා උසයි මේ මල්. අපි ඉතින් ඊළඟට ආවේ මිදිවත්තකට. මේවට ඉතින් කියන්නේ ජපානයේ ෆුදෝගරි කියලා. මෙතනට ඉතින් ගියාට පස්සේ අපිට ඉතින් ඇති තරම් මිදි ප්‍රමාණයක් පැයක් ඇතුළත ඉතින් කන්න පුළුවන්. බලන්නකෝ ඉතින් එක එක ජාතියේ මිදි මෙතන තිබුණා. අපිට කැමති විදිහට එක ඒවා කාලා අපි එතනම තියෙන ඉතින් ඒ කවුගුචි කියන පැත්තටත් ඇවිදලා දැන් ඉතින් අපි තව ලස්සන තැන් කීපයක් බලන්න තමයි යන්නේ. ජපානයේ මේ ඉතින් රස්නි කාලේනේ අපි මේ යන්නේ ඉතින් පූල් එකකට. මේක ඉතින් ජපානයේ ගමගොරි වල තියෙන ලගෝනාසියා පූල් එක. මෙතන ඉතින් ගොඩක් විශේෂ තැනක්. මොකද මේ පූල් එකේ රෑට DJ වගේම එක එක දේවල් ඉතින් තියෙනවා. මෙතන ඉතින් එක එක දවස්වලට එක එක DJ ආටිස්ලා තමයි ඉතින් ප්ලේ කරන්නේ. බලන්නකෝ ඉතින් ඔයාලට මේක බලද්දි හිතේ මාර්ම ලස්සනක් තමයි මේ පූල් එකේ නම් තියෙන්නේ. හැබැයි ඉතින් අද නිවාඩු දවසක් නිසා ගොඩක් තැනගෙන ඉතින් ඇවිල්ලා හිටියේ. බලන්නකො ඩාන්ස් වගේම එක එක බෝට් ඩාන්ස් ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. Stage එක ළඟ.
ඔන්න ඔය විදිහට ඉතින් අපි ලගුණා පූල් එකේ ගොඩක් විනෝද වුණා. ඈ වෙනකන් අපි ඉතින් මෙතන හිටියා. මේක ඉතින් නයිට් පූල් එකක් නිසා අපි ඉතින් මෙතන 9-10 වෙනකන් වගේ ඉතින් ඉන්න ඉඩ තියෙනවා. අපි ඉතින් හෙට ලස්සන පූල් එකකට නම් යන්න හිතාගෙන ඉන්නවා. මොකද ඉතින් ජපානේ මේ කාලේ ගියත් නේ ආයෙත් ඉතින් ඉස්සරහට සීතල. එහෙනම් යාළුවනේ අපි අද වීඩියෝ එකකින් හම්බ වෙමු. මේ නොකියලා යට වෙන ගොසු වෙනවා. ඒ අඩු වෙන දෙන්නේ. නගිනවා මෙතන එහා පැත්තට. ඈ